ආයිබෝවන් සාමාන්‍යයෙන් ඔය කට්ටියට මේ යාළුවෝ සෙට් වෙලා ඉති පාටි වලදී අඩියක් පුඩියක් ගැහුවට පස්සේ මචං මේ සෙනසුරාදා බල කොහෙත් යන්න එපා හවස 6 වෙද්දි අපේ ගෙදරට එන්න ඕන. එදාට කන්න බොන්න හැමදේම මගානේ. බල මොනවත් අරන් එන්න එපා. හැබැයි සෙනසුරාදා මේ කෝල් කර කර එහෙම ඉන්න එපා. බල අනිවාර්යයෙන්ම එන්න ඕන. එහෙම කියලා ආරාධනා කරපු යාළුවෝ ඉන්නවා. සමහර අවස්ථාවලදී ගෙදර ගියාට පස්සේ යාළුවා නැහැ. බෙල් එක ගහනවා ගේට්ටුවට ගහනවා අපි ආව වාහනේ හෝන් එක ගහනවා හැබැයි යාළුවා නැහැ මේ එන්න කියපු යාළුවා සද්දයක් බද්දයක් නැහැ ෆෝන් එකත් ඕෆ් කරලා ටිකක් වෙලා ගියාට පස්සේ වයිෆ් ඇවිත් කියනවා මාර ප්‍රශ්නේ යාළුවෙක් එක්ක හදිසි ගමනක් ගියා එන්න රෑවි එහෙම කියපු අවස්ථා තියෙනව නේද යාළුවෝ සමහර විට පික්මි එකක් දාගෙන යනවා නැත්තම් බොන්නේ නැති යාළුවෙක් එක්ක වාහනයක් අරගෙන යනවා මොකද මේ සෙන්සුරාදා යාළුවෝ එන්න කියලා කිව්වනේ. පොඩ්ඩක් නිකන් සෙට් වෙලා සින්දුවක් කියම කියලා ආතල්ලක් ගන්න තමයි අපි යාළුවා ගෙදරට යන්නේ. යාළුවා මිෂින්. ඒකට ඉතින් මොකද කරන්නේ? ඉතින් යාළුවාට බැන බැන අපි ඉතින් වෙන තැනක සෙට් වෙලා ගෙදර එනවා. මේ වගේ සිදුවීමක් මේ ඊයේ පෙරේද ලංකාවටත් වුණා. ඒක පට්ට විලිලැජ්ජා වැඩක්. සහ කනගාටුදායක වැඩක්. ඔකට මතක ඇති. අයිරිස් ඩෝනා නෞකාව මේ නෞකාව ඇතුළු තව නෞකා බොහෝමයක් එනවා මේ කලාපීය ආරක්ෂාව වෙනුවෙන් පවත්වන වැඩමුළුවකට එසෙ නැත්තම් වැඩසටහනකට නැත්තම් යුද පුහුණුවකට එනවා ඉන්දියාවට. ලංකාවෙත් යනවා. ලංකාවෙන් යන පිරිස නියෝජනය කරන්නේ අපේ රටේ නාවික හමුදාපතිතුමා. එතුමා ගිහින් අවසාන දිනේ ඔකට්ටිය මේ වැඩේ ඉවර වෙලා යන ගතරේ අපේ රටටත් එන්න අමතක කරන්න එපා කියලා ආරාධනාවක් කරනවා. නැව් තුනකට ආරාධනා කරනවා. මෙන්න මේ ආරාධනාව පිළි අරගෙන අයිරිස් ඩෝනා නෞකාව ඇතුළු තවත් නැව් 3ක්. හැබැයි ලංකාවට එන්නේ පළමුවෙන්ම මේ අයිරිස් ඩෝනා නෞකාව. ලංකාවට එනවා. ලංකාවට ඇවිත් අපේ මුහුදු සීමාවට ඇතුල් වෙන්නට අවසර එනතුරු අවසර ඉල්ලලා දෙනවා ජාත්‍යන්තර මුහුදේ. අපේ මුහුදු සීමාවට එහා පැත්තේ ජාත්‍යන්තර මුහුදේ. හැබැයි අවසර හම්බෙන්නේ නැහැ. අර අපේ යාළුවා වගේ ෆෝන් එක ඕෆ් කරලා එසෙන් නැත්තම් මග ඇරලා හැංගිලා ඉන්නවා වගේ වැඩක් තමයි වෙලා තියෙන්නේ. මෙන්න මේ අවස්ථාවේ තමයි කාලකන්ණි සම්බැරින ප්‍රහාරය ඇමරිකාව මේ නෞකාවට එල්ල කරන්නේ. මිනිස් ජීවිත 114ක් අහිමි වෙනවා. ලංකාවේ ඉන්න ඉරාන තානාපති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී කියනවා අපට ආරාධනා කළේ ලංකාවේ නාවික හමුදාපතිතුමා. උන් දෙපාරක් කියනවා තරයේ කියනවා විශ්වාසයෙන් කියනවා. නමුත් ඔබ හිතන්නකෝ එන්න කියලා මගේ හරියා වගේ වැඩක් නේ. හරි. එමනම් ආරාධනා නොකර ඉන්න ඕනේ. මෙන්න මේ වගේ සිටුේෂන් එකක් තියෙනවා. ඒක අපිට තර්ජනයක්. නැත්නම් අපේ අනිකුත් රටවල් අපිත් එක්ක තරහ වේවි කියලා කිව්වොත් උන් හරවගෙන යනවා. නමුත් මේ ආරාධනා කරපින්ද තමයි වෙත් තියෙන්නේ. ඉතින් විශේෂත්වය මොකද්ද කියලා දන්නවද? අවි ආයුධ නැති නිරායුධ පිරිසක්. ඔවුන් තූරිවාදක කණ්ඩායමක්. ඔහු කියන පරිදි ඔවුන් ළඟ තිබිලා තියෙන සැක්සෆෝන් අර වියෝල කියන වයලින් වගේ වාද්‍ය භාණ්ඩ විතරයි තියෙන්නේ. මේ නිරායුධ පිරිසකට තමයි මේ ප්‍රහාර එල්ලුනේ. අපේ රට ආරාධනා කරා නම් ඔවුන් අපේ මුහුදු සීමාවට ඇතුළු වුණා නම් මේ වගේ ප්‍රහාරයක් කවදාවත් එල්ල වෙන්නේ නැහැ. මේක හරි කනගාටුදායක සිදුවීමක්. අපි දන්නේ කාගේද වරද්ද කියලා. මේ කියන්නේ තානාපතිතුමා. හැබැයි මේ වෙද්දිත් මේකට කිසිම ප්‍රකාශයක් කරලත් නැහැ. අඩුම තරමේ සමා වෙන්න කියලාවත් කියලා නැහැ. ඒක ලොකු වරදක්. සහ ලංකාවක් හැටියට මේ රටේ ජීවත් වෙන මිනිස්සුන් ලොකු ලැජ්ජාවක්. මොකද මාධ්‍යවේදීන් අහනවා මේ ඛනිජ තෙල් ප්‍රශ්නෙට ඉරානයේ මොනවද අපිට දෙන උත්තරේ? ඔය කියන කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ඔකට තෙල් ලබා දෙන්න සූදානම් වෙනවා. තෙල් විතරක් නෙවෙයි. තවත් උපකාර වුණනම් අපි ඒවත් දෙන්න සූදානම් වෙනවා ලංකාවේ මිනිස්සුන්ට. ඒ තරමටම ඉරාන ජාතකයන් මේ ශ්‍රී ලාංකිකයන්ට ආදරේ. ඉතින් බලන්න ඉරානයේ කුඩු පට්ටම් වෙලා තියෙන්නේ. කණ්ඩ බොණ්ඩ නැහැ. හරිද? ඔවුන් ඉන්නේ බංකර් තුල. මොහොතේ මොහොත මිනිස් ජීවිතය විනාශ වෙනවා. හැබැයි ඔවුන් අපි වෙනුවෙන් හිතනවා. ඔවුන් අපිට උදව් කරන්නත් හිතනවා. මේ වගේ මිනිස්සුන්ලා තමයි අපි මේ වගේ ලොකු අපරාධයක් කරේ. ඒක අපිට ලැජ්ජාවක්. මොකද ඔවුන් මාය ව්‍යාපෘතයට අපිට ලොකු ආධාර කරා. හොන්දේශ විරහිතව. ඒ එවනු ආදරණීය ඉතින්
එවන් වූ මිනිසුන්ට තමයි අපි කරේ අපිට ලැජ්ජාවක්. මහින්ද රාජපක්ෂටවත්, මෛත්‍රීපාල සිරිසේනටවත්, ගෝඨාභය රාජපක්ෂටවත්, රනිල් වික්‍රමසිංහටවත්, අනුර කුමාර දිසානායකටවත් නෙවෙයි වුන් ආධාර කරන්නේ. මේ රටේ ඉන්න මිනිස්සුන්ට. ඔන්නන දේශපාලඥයෝ අවුරුදු 5ක යනවා කියලා. උන් ආධාර කරන්නේ මේ රටේ මිනිස්සුන්ට. ඉතින් මේ මිනිස්සුන්ට තමයි උන් ආදරය කරන්නේ. හැබැයි කැලලක් එනවා නම් මේ රටට තමයි එන්නේ. ඒ කැලල ඔයාටයි මටයි. ඉතින් මම මේ දේ කියන්න ගත්තේ වරද කාගේ වුණත් අපිට පුළුවන් වැරදවල් හදාගන්න. අපිට පුළුවන් සමා වෙන්න කියලා ලෝකෙට කියන්න. ඒ වගේ මිනිස්සු අපි ගැන මේ විදිහට කල්පනා කරද්දී අපි මේ මිනිස්සු ගැන කල්පනා නොකරේ ඇයිද කියලා අපිට තියෙන ලොකුම ලැජ්ජාවක්. එදා ඉදිරි කාලෙවලද මේ වගේ දේවල් නොවෙන්න වග බලා ගන්න. අර එන්න කියලා බොණ්ඩ දෙන්නම්, කණ්ඩ දෙන්නම්, ආතල්ලයක් දෙන්නම්, සොමියක් දෙන්නම් කියලා ගෙදෙට්ට ආවම හැංගෙන යාළුවෝ වගේ මේ රටේ ඔය රාජතාන්ත්‍රිකයන් හැසිරෙන්න එපා. ඒක රටේ ජනතාව හැටියට අපට පට්ටම ලැජ්ජාව. ඒ වගේ දේවල් නොවේවයි කියලා අපි ප්‍රාර්ථනා කරමු. ජය වේවා.